හරි ළමයි අපි ඉන්නේ 2025 දැන් ඔයාලා SFT පේපරේ ලියලා මේ වෙනකොට වැඩ අවසන් අද පොදු පරීක්ෂණේ තියලා දැන් අවසන් දැන් ඉන්නේ IT කරන ළමයි විතරයි මේ වෙනකොට එක්සෑම් එකට ඉන්නේ ඒත් එක්කම අපි කියන්න ආවේ දැන් ඔයාලගේ BST විභාගය ගත්තොත් BST පේපරේ ඔයාලා ලකුණු 70ක් අවසන් තව 30ක් ඔයාලට ගන්න තියෙනවා ඒකට ඔයාලට තියෙනවා ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් අපි කොහොමද මේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකට සූදානම් වෙන්නේ කියලා දැනගන්න ඕනේ ළමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක ජනවාරි 14 ස්ටාර්ට් වෙනවා එතකොට ඉස්සලම ස්පොට් ටෙස්ට් එක ඊට පහුවෙනදා B1 ඊට පස්සේ ඊට පහුවෙනදා B2 ප්‍රැක්ටිකල් එක විදිහට ප්‍රැක්ටිකල් ගණනාවක් තියෙනවා. ඒත් ඔයාලා කොහොමද ඒකට ලෑස්ති වෙන්න ඕනි? අපි ඒක කියන්න තමයි දැන් හදන්නේ. එතකොට අපි ගත්තොත් තමයි ගොඩාක් ගුරුවරු කතා කරන්න කියලා තමයි ස්පොට් ටෙස්ට් එක කියන්නේ. දැන් ස්පොට් ටෙස්ට් එක ගත්තම සාමාන්‍යයෙන් සිලබස් එකේ අහන්න පුළුවන් උපකරණ තියෙනවා. ඊට පස්සේ කෙමිකල් තියෙනවා. එහෙම උපකරණයක් දීලා ඒකේ ආශ්‍රිතව අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. तो අපි කරන්නේ මේ සෙෂන් එකේදී ඔයාලට ඉස්සලම කරන්නේ සිලබස් එකේ එන්න පුළුවන් හැම තැනක්ම ඒ කියන්නේ හැම උපකරණයක්ම හැම කෙමිකල් එකම තියරි පාර්ට් එකේ ඉස්සලම උගන්වලා ඉවර කරනවා ඉක්මනටම හැමදාම අප්පන්ති යනවා ඉක්මනටම තියරි පාර්ට් එක උගන්වලා ඉවර වෙලා ඊට පස්සේ යනවා සාමාන්‍යයෙන් අහන්නේ ස්පොට් 30යිනේ ස්පොට් 30 පේපර්ස් යනවා සාමාන්‍යයෙන් මේ වගේ පේපර්ස් ගණනාවක් අපි සාකච්ඡා කරනවා අපි දාලා වශයෙන් ස්පොට් 500කට එහා සාකච්ඡා කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ මේ වෙනකොට ඒකත් එක්ක ඒ යන අතරමැද B1 B2 ඔයාලා අතින් කරලා පෙන්නන්න ඕනේ ප්‍රැක්ටිකල් ටිකක් තියෙනවා. එතකොට ඒ ටික කොහොමද කරන්නේ? අන්න ඒ ටිකට අපි වෙනම වැඩක් සංවිධානය කරලා තියෙනවා. B1 ටෙස්ට් එක සහ B1 2 ටෙස්ට් එක විදිහට තිබ්බත් ඒකට එන්නේ නිකන් ප්‍රැක්ටිකල් සෙට් එකක්. එතකොට මේ ප්‍රැක්ටිකල් ටික ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. 12 වසරේ මොන වගේ ප්‍රැක්ටිකල් දෙයිද? 13 වසරේ මොන වගේ ප්‍රැක්ටිකල් දෙයිද කියලා දන්නේ නැහැනේ. ඒවට අපි හැමදේටම සූදානම් වෙන්න ඕනේ. එතකොට ඔන්ලයින් කොහොමද මේ වැඩේ කරන්නේ? එතකොට අපි ඔයාලට විශේෂිත ක්‍රමවේද හරහා කොහොමද උපකරණයක් හරියට අල්ලන්නේ කොහොමද මේ දේ වැඩ කරන්නේ කොහොමද හරියට කරන්නේ කොහොමද මේ උපකරණයෙන් බැලුවම පේන්නේ ඒ හැමදේම දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් බ්‍රික්ස් මීටර් එක ගත්තොත් බ්‍රික්ස් මීටරෙන් බැලුවම කොහොමද පේන්නේ ඒව පවා ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ තාක්ෂණ හරහා ඒව හරි නිරවුල්ව ඔයාලට බලන්න පුළුවන්. එතකොට මේ විදිහට 12 වසරේ ඉඳන් 13 වසර දක්වා තියෙන සියලුම ප්‍රැක්ටිකල් අපි සම්පූර්ණයෙන්ම එකින් එක තියරි පාර්ට් එක උගන්වලා ඒක කරන විදිහත් පෙන්නලා ඒව අවසන් කරනවා. එතකොට ඔයාලට ප්‍රැක්ටිකල් නොලෙජ් එක තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. බය නැතුව ඔයාලට සූදානම් වෙන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ළමයි අපි මේ වෙනකොට අපි දල වශයෙන් කියලා තියෙන ළමයි 100යි අපි මේකට බඳව ගන්න කියලා. එතකොට අපි බඳවා ගැනීම අවසන් කරනවා නොවැම්බර් 26 වෙනකොට බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. මේ වෙනකොටත් ළමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ළමයි ලියාපදිංචි වෙලා ඉන්නේ මේ වෙනකොටත්. එතකොට ඔයාලට පුළුවන් ජොයින් වෙන්න. අපි දෙසැම්බර් 1 වෙනිදා සම්පූර්ණයෙන්ම අපේ පන්තිය ස්ටාර්ට් කරනවා. මෙන්න මේ දවසේ තමයි ස්ටාර්ට් කරන්නේ. එතකොට දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා ජනවාරි 14 වෙනකන් දින 4ක කාලයකටත් වැඩිපුර. ඒ කියන්නේ දවස් 44ක් විතර අපි සම්පූර්ණයෙන් එක දිගට හැමදාම එක දිගට සාකච්ඡා කිරීම සිදු කරනවා. එකම දවසක්වත් කට් වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකල්, ස්පොට් හැමදේම සාකච්ඡා කරගෙන යනවා. ඒතකොට ඔයාලට තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් නිරවුල් වෙනවා මේකෙන්. හැමදේකම තියෙන සාකච්ඡා කරලා දෙනවා. දින 44ක මෙහෙයුමක් අපි පටන් ගන්නවා. ඔයාලට පුළුවන් අපේ මේ වැඩේ සෙට් වෙන්න. සෙට් වෙන්න කැමති නම් මේ නම්බරයට මැසේජ් එකක් දාන්න 075 75 14යි 429 මේ නම්බරේට WhatsApp message එකක් දාන්න ඔයාලට පුළුවන් join වෙන්න. එහෙනම් අපි හම්බ වෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා අපේ ප්‍රැක්ටිකල් සෙෂන් එකත් එක්ක.